සමස්තයක් විදියට ගත්තහම 2026 වර්ෂය සිංහ ලග්න හිමියන්ට ඉතාමත් අභියෝගාත්මක වර්ෂයක්. කේතු ඔබගේ ලග්නය මත ගෝචර වෙන නිසා ඔබට ඔබ පිළිබඳවම හීනමානයක් වගේ ඇති වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අනාගතය ගැන බියක් විදියටත් මේ කේතුගේ බලපෑම එන්න පුළුවන්. සමහර වෙලාවට මේ කේතු ග්‍රහය ඔබේ මනෝ විකාර ඇති කරනවා. සමහර විට ඕනවට වඩා දේවල් ගැන සිතීම කියන්නේ ඕවර් තින්කින් වගේ තත්ත්ව වලට ඔබ නැඹුරු කරන්න පුළුවන්. ඉතින් මේ తත්වය ඔබට දැඩි පීඩාකාරී ස්වභාවයක් ඇති කරනවා වගේම මේ හේතුව නිසා ඔබට ඔබේ කාලත්‍රය හවුල්කරුවන් සහ සමාජයේ අන් අයගෙන් තනි වුණා වගේ වෙන වෙලා තනි වෙච්ච වගේ හැඟීමක් ඇති වෙන්න පුළුවන්. සමහර විට ඔබ එකම ගෙදර එකම කාමරයේ හිටියත් ඔබට ඔබගේ බිරිඳ හා දරුවන්ගෙන් ඈත් වෙලා තනි වෙච්ච හැඟීමක් මානසිකව ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව ගත්තහම ඔබේ වැඩ කරන ස්ථානයේ අය වේවා ඔබ වෙළඳ ව්‍යාපාරයේ ඔබේ හවුල්කරුවන් වේවා කවුරු ගැන ගත්තත් ඔබට ඒ වගේ තනි වෙච්ච හැඟීමක් ඇති කරන්න පුළුවන් මේ කේතු ග්‍රහයාගේ ගෝචරය නිසා. ඉතින් මේ සියල්ලටම විසඳුම තියෙන්නේ ඔබ තුලමයි. ඔබ මනෝලෝකවල හිර නොවි සෑම විටම නිවැරදි සිහිය තබා ගත්තොතින් ඔබට මේ අභියෝගය ජය ගන්න පුළුවන්. ඒ වගේම ඔබ ඔබේ කාලත්‍රය හවුල්කරුවන් සමග හොඳ sannivedanayak ඇති කර ගැනීමත් මේකෙන් මිදීමට හොඳ මාර්ගයක්. ප්‍රශ්නේ තියෙන්නේ වෙනදා ඔබට මේ දේවල් බොහොම පහසුවෙන් කරගන්න පුළුවන් වුණත් ඒ කියන්නේ මේ sannivedanaya බොහොම පහසුවෙන් සිද්ධ වෙනවා. ඒ වගේම ඔබට පැහැදිලිව සිතන්න හැකියාව තිබ්බත් මේ දේවල් මේ හේතු ලග්නය මත මේ ගමන් කරන කාලෙදී මේ දේවල් කරන්න අමාරු තත්ත්වයක් වෙනවා. ඒ කියන්නේ ඔබේ මනස අපැහැදිලි තත්ත්වයක් වෙනවා. ඒ වගේම ඔබට මේ අනාගතයේ වෙන්න තියෙන දේවල් ගැන සමහර විට බියක් වගේ ඇති වෙන්න පුළුවන්. ඉතින් මේක නිවැරදි සිහිය පවත්වාගෙන ඔබට ජය ගන්න පුළුවන් තත්ත්වයක්. ඒ වගේම 2026 දෙසැම්බර් මුල ඉඳලා මේ කේතු ග්‍රහයා මාරු වෙන නිසා ඒ කියන්නේ ඔබේ ලග්න ශීර්ෂයෙන් 12 වෙනිට මාරු වෙන නිසා මේ தත්ත්වය යහපත් අතට හැරෙනවා. ඒ නිසා ඒ වෙනකන් ඉවසීමෙන් හා කල්පනාකාරීව හිටියොතින් ඔබට 2026 දෙසැම්බර් වලින් පස්සේ මහත් ජයග්‍රහණත් කරගන්න පුළුවන් තත්ත්වයක් පෙන්වනවා. ඒ වගේම ජුනි 2 වෙනිදා සිට ගුරු 12 වෙනිට ගමන් කරන නිසා ඔබේ වියදම් පැත්ත ඉදා අධික වෙනවා. නමුත් ඔබට පුළුවන් මේක උපක්‍රමශීලී විදියට පාවිච්චි කරලා ඒ වියදම් වෙන්න තියෙන මුදල ඔබේ ව්‍යාපාරය වැඩි දියුණු කිරීමට හරි එක්කෝ ඔබට නව නිවසක් හැදීම වැනි දෙයකට යොමු කරන්න පුළුවන්. ඒකේ ඒ ගුරුගේ මේ පිහිටීම නිසා වෙන්නේ ඔබට වියදම් අධික වීමයි. නමුත් ඔබ ඒක බුද්ධිමත්ව කළමනාකරණය කරලා ඔබ ඒක මේ අර වගේ ආයෝජනයකට යෙදුවාම ඒ ගුරු ග්‍රහයාගේ ශක්තිය නිසා වෙන දේ කොහොමත් සිද්ධ වෙනවා. නමුත් ඒකෙන් ඔබට පාඩුවක් වෙන්නේ නැහැ. මොකද ඔබ ඒක කොහේ හරි ආයෝජනය කරලා තියෙන නිසා. නමුත් ඔබ හිතන්න ඕන දේ තමයි ඔබේ දැනටම ඉතුරුම් කරපු මුදලක් එහෙම තියෙනවා නම් යම්කිසි තැන්පත් ධනයක් තියෙනවා නම් ඒ වගේ දේවල් මේ වෙලාවේ එළියට අදින්න හොඳ නැහැ. ඒ වලට අත තියන්න නැතුව ඔබ අලුතෙන්ම හොයාගත්ත මුදලකින් තමයි මේ වගේ දේවල් කරන්න ඕන. ඒ වගේම යුරේනස් 2031 දක්වා 10 වෙනිනේ ගෝචර වෙන නිසා ඔබේ ක්‍රියා නිකන් ආඥාදායක ස්වරූපයක් ගන්නවා. ඒ නිසා ඔබ නැවතත් අවධාරණය කරන්නේ ඔබ ඔබේ sannivedanaya ඉතා හොඳින් කළමනාකරණය කරගන්න ඕන කියලා. ඒ වගේම රැකියාවේදී හරි ව්‍යාපාරයේදී හරි වේවා නිවසේදී හරි වේවා නැත්තම් වෙන ඕනම සබඳතාවයකදී ඔබ සතු බලය අනවශ්‍ය විදියට පාවිච්චි කරන්න හොඳ නැහැ. බලය අවශ්‍ය තැන අවශ්‍ය විදියට අවශ්‍ය ප්‍රමාණයට විතරක් පාවිච්චි කරන එක තමයි ඔබ කරන්න ඕන. නමුත් මේ යුරේනස්ගේ පිහිටීමෙන් යම්කිසි වාසියකුත් සිද්ධ වෙනවා. ඒ තමයි ඔබ නව තාක්ෂණික කටයුතු ඉගෙනීමට යොමුනොතින් හරි එක්ක නැත්නම් ඒවා ප්‍රයෝජනයට අරගෙන නව ආදායම් මාර්ග නිර්මාණය කරන්න හරි ඔබට අවශ්‍යතාවයක් තියෙනවා නම් අන්න ඒ වගේ දේවල් කරන්න ඉතා හොඳ
පරිසරයක් මේකෙන් නිර්මාණය කරනවා. ඉතින් මේ අනුව සමස්තයක් විදියට ගත්තහම 2026 වර්ෂය සිංහ ලග්න හිමියන්ට අභියෝගකාරී වර්ෂයක් වුණත් ඔබ බුද්ධිමත් ලෙස මේක කළමනාකරණය කරගත්තොත් ඔබට වඩා වාසනාවන්ත 2027 අවුරුද්දක් වෙනුවෙන් මේ 2026 වර්ෂය හොඳ අඩිතාලමක් කරගන්න පුළුවන්. ඉතින් ඒ අරමුණු සිංහ ලග්න හිමියන්ට ඒ අරමුණු ඒ විදිහටම ඉටු කරගන්න පුළුවන් වර්ෂයක් වෙන්න කියලා 2026 වර්ෂය අපි ප්‍රාර්ථනා කරනවා.